කවදාවත් හිතලා තියෙනවද ඔබේ ගෙවත්තේ තියෙන පුංචි පැලයකට ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් මේවා දකින්නේ අලංකාරයට තියෙන දේවල් විදිහට විතරයි. නමුත් පරම්පරා ගණනාවක විශ්වාසයන් සහ නවීන විද්‍යාව එකතු වුණාම මේ ශාක ඇතුලේ සැඟවුණු ඵලයක් තියෙනවා. අද සුබහඬ අපි හොයාගන්න යනවා ඔබේ නිවසට වාසනාව, සෞභාග්‍ය සහ සැනසීම ගෙන සුභාදාමේ ඒ විශේෂ ශාක 4ක් ගැන. මනි ප්ලාන්ට්. පළවෙනිය මනි ප්ලාන්ට්. ධනිය ගේන ශාකයක් විදියට ජනප්‍රිය වුණාට මෙහි තියෙන සැබෑ අභිරහස තමයි කාමරයක තියෙන අහිතකර වායු උරා ගැනීමේ හැකියාව. පරිසරය පිරිසිදු වෙනකොට ඔබේ මනස සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු මනසින් ගන්නා තීරණ ඔබ ආර්ථික සාර්ථකත්වයට රැගෙන යනවා. මේක තමයි මනි ප්ලාන්ට් එකේ විද්‍යාත්මක රහස. දෙවනියා ස්නේක් ප්ලාන්ට්. රාත්‍රියේදී ඔක්සිජන් මුදාහරින අතිශය දුර්බල ශාකයක්. ගොඩක් අය කියනවා මේ පැලය නිවසේ තියෙන ඍණාත්මක ශක්තිය උරා ගන්නවා කියලා. සැබෑව නම් පිරිසිදු ඔක්සිජන් ලබන ඔබේ මනස නිින්දේදී තම සංසුන් වෙන එකයි. ප්‍රබෝධමත් දවසක් පටන් ගන්නා කෙනෙකුට වාසනාව ළඟ කර ගැනීමට හරිම පහසුයි. තුලසි. තුලසි අපේ සංස්කෘතියේ පූජනීය ශාකයක්. මෙහි තියෙන ඇඩැප්ටෝජෝන් ගුණය මගින් මනසේ ආතතිය ශනිකයෙන් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ශාකයේ නිකුත් වන ස්වාභාවික සුවඳ මధుරවන් සහ රොමීන් දුරස්වනවා. පෞල්ලි සාමය සහ ආරක්ෂාව රකින්න මුර දේවතාවක් වගේ මේ තුලසි පැලය ගැන පැරැන්නන් කියපු දේ අද විද්‍යාවෙන් තහවුරු වෙලා තියෙනවා. ලකි බැම්බු. ඇත්තටම ලකි බැම්බු ජලය සහ පස් දෙකේම හැදෙන මේ ශාකය නිවසේ වායු ගුවලට ස්වාභාවික තෙතමනයක් එක් කරනවා. වීලි කාල ගුණයේදී හුස්ම ගැනීමේ පහසුව වගේම ඔබේ නිවසේ ශක්ති ප්‍රභාවය සමතුලිත කරනවා. සුබහදාමයි අපි අතර තියෙන මේ බැඳීම අපේ ජීවිතවලට වාසනාව ගෙන රහස් දොරටුවක්. සරල දේවල් වල තියෙනවා විශාල බලයක්. ඔබත් කැමතිද ඔබේ නිවසේ මේ සුබහදාමේ සිරියාව එකතු කරන්න? එහෙමනම් අදම එකක් ගෙනත් බලන්න ඔබේ නිවසේ වෙනස. මේ වගේ සුබහදාමේ අපිරහස් තවත් දැනගන්න අනිවාර්යයෙන් සුබහඬ subscribe කරන්න. අපි ලබන වීඩියෝවෙන් තවත් අපිරහසක් විසඳමු. මම සුරේෂ්. ඔබට සුබ දවසක්.